මේ වීඩියෝ එක අරන් එන්නේ 2025 අවුරුද්දේ A level විභාගයට පෙනී සිටින BST කරන නංගිල මල්ලිල වෙනුවෙන්. ඊළඟට මං කවුද කියලා හඳුන්වලා දෙන්න. මං ඇවිල්ලා 2024 අවුරුද්දේ A level විභාගයට පෙනී සිඳලා A සාමාර්ථය සහ B සාමාර්ථ දෙකක් ලබාගෙන දැනට කොළඹ විශ්වවිද්‍යාලයට තේරීපත්ව ඉන්න සිසුවෙක්. මං ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමයි A level වලට මුහුණ දුන්නේ. මගේ රෑන්ක් එක ගත්තොත් මං දිස්ත්‍රික් රෑන්ක් 4. ඊළඟට මං ඔයාලට කියලා දෙන්නම් ඇයි මම මේ YouTube channel එක පටන් ගත්තේ කියලා. මං A level විභාගයට පෙනී සිටියේ 2024 කියවනේ. ඒ වගේම මං 2024 A level විභාගයට පෙනී සිටියේ online class ගිහිල්ලා. subject තුනටම මං class ගියේ online. online class යන ළමයින්ට විශේෂයෙන්මද මන්දා මට මෙන්න මේ ගැටලු තිබුණා. අපි ගැන හොයලා බලන කවුරුවත් ගුරුවරු නැහැ අන්තිම කාලේ. BST වලට විශේෂයෙන් අපිව පර්සනලි ගයිඩ් කරන්න, ඔයාලා මේක ඊළඟට කරන්න ඕන, ඔයාලට මේ ප්‍රශ්න තියෙනවා, ඔයාලට මොකද දෙන්න ඕන විසඳුම්. ඒ හිස්තැන මං සබ්ජෙක්ට් එකක් වශයෙන් BST සබ්ජෙක්ට් එකේ දැක්කා. සෙකන්ඩ් සයිඩ් තර්ඩ් සයිඩ් කරන ඔයාලා මම මේ මොකද්ද කියන්නේ කියලා හොඳ ආකාරවම දන්නවා. මම ඒ කාලෙම හිතාගත්තා. හරි මම මේක කොහොම හරි මේ ගැටලුව විසඳනවා. මට ඕනේ නැහැ මේ ගැටලුව ඔයාලට මට වුණා වගේ වෙනව දකින්න. ඉතින් ඒකට තමයි මම මේ channel එක පටන් ගත්තේ. විශේෂ දැනුම දෙන්න ඕන තරම් ගුරුවරු ඉන්නවා ලංකාවට. YouTube එකේ ගැහුවොත් ඔයාලට ඕන තරම් හොඳ ගුරුවරු හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අතරේ මම දැකපු මේ අඩුපාඩු ටිකට විසඳුම් වශයෙන් මම ඔයාලට කියලා දෙනවා. කොහොමද හරියට විවරණ ලියන්නේ? MCQ කොහොමද හරියට කරන්නේ? මොන පේපර්ද කරන්න ඕන? ස්ට්‍රක්චර්ඩ් පේපර් කොහොමද කරන්නේ? රචනා ලියන්නේ කොහොමද? රචනා ප්‍රෙඩික්ට් කරන්නේ කොහොමද? මේ සියලුම ඔයාලට අන්තිමට එන සියලුම ගැටලු වලට මම විසඳුම් ගේන්න බලාපොරොත්තු වෙනවා. හරි. හඳුන්වා දීම ඉවරයි. A level result එද්දී මම පුදුම වෙනවා. මොකද කිව්වොත් නොහිතපු විදියට BST සබ්ජෙක්ට් එකට A සාමාර්ථයක් මට ඇවිල්ලා තිබුණා. පස්සේ කාලෙක හොයලා බලද්දී ඒකට ඇයි මට ඒකක් ආවේ කියලා මම කරුණු කීපයක් හොයාගත්තා. ඉතින් ඒ කරුණු ටික තමයි මම අද ඉදිරිපත් කරන්නේ. පළවෙනි එක මම අන්තිම කාලේ හොයලා බැලුවා ඉසෙට් එක හැදෙන්නේ කොහොමද කියලා. මම ICTත් එක්ක තමයි A level කරේ. මට දැනගන්න ලැබුණා BST සබ්ජෙක්ට් එකට SFT වලටත් වඩා ඉසෙට් වැලියු එකක් තියෙනවායි කියලා. ඉසෙට් එක හැදෙන ක්‍රමයක් තියෙනවා. ඒක මම දැනන් හිටියා. ඊළඟට ඔයාලා කවුරු හරි ඇග්‍රි කරනවා නම් ඇග්‍රි වලටත් ඒ වගේම ICT වලටත් විශාල ඉසෙට් එකක් තියෙනවා. ගෘහ ආර්ථික විද්‍යාව කරන ඔයාලට මේ කියන හැමෝටම වඩා ලොකු ඉසෙට් එකක් තියෙනවා. දෙවැනි කරුණ ගත්තොත් අන්තිම කාලේ මට දැනගන්න හම්බුණා හරියටම කොහොමද විවරණයක් ලියන්න කියලා. ඒ සියල්ලම මම ඔයාලට ඉස්සරහ වීඩියෝ වලදී අරන් එන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි කාරණාව හොඳට මතක තියාගන්න, මේක තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට වැදගත්ම කොටස. සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඔයාලා දැනන් ඉන්න ඕන සබ්ජෙක්ට් එකට කොහොමද ලකුණු එන්නේ කියලා. මොන පාඩම් වලින්ද ලකුණු වැඩිපුර එන්නේ කියලා. ඒ අතරේ ඔයාලා දන්නවා BST සබ්ජෙක්ට් එකේ MCQ, structured essay, ඊළඟට practical මේ වගේ කොටස් 4ක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා දන්නවා BST පේපරේ හැදෙන්නේ මෙන්න මේ කියන ස්ට්‍රක්චර් එකට අනුව. MCQ, structured essay, practical essay. හරි. ඔයාලා ඉස්සෙල්ලා දැනගන්න ඕන BST වල මෙන්න මේ කොටස් වලට එන ලකුණු පිළිවෙල. MCQ වලට 35යි, structured එකට 15යි, practical එකට ලකුණු 30යි, ඊළඟට essay part එකට ලකුණු 20යි. මේක හැම කෙනෙක්ම වගේ දන්නවා. දැනන් ඉන්න ඕනනේ. පාස් පේපර් පොතක් ගත්තත් ඔයාලට මේක බලා ගන්න පුළුවන්. BST පේපරේ ලකුණු 100න් 30ක් එන්නේ අපේ ප්‍රැක්ටිකල් කොටසට. ඊළඟ 70
පේපරේ අපි ලියන කොටසට ඔයාල මේ 70 වගේම මේ 30 ගැනත් අවධානය යොමු කරන්න ඕන. ගොඩක් ළමයි මේ ලකුණු එන විදිය දන්නවා. හැබැයි හොඳ රිසල්ට් එකකට යන්න ඉන්න ඔයාලා අනිවාර්යෙන්ම තීරණය කරලා තියෙන්න ඕන මම මෙන්න මේ කියන සබ්ජෙක්ට් එකට මෙන්න මේ කියන රිසල්ට් එක දානවා කියලා. උදාහරණයක් වශයෙන් මම ඒ කාලේ BST වලට හිතන් හිටියේ B සාමාර්ථයක් ගන්නවයි කියලා. මොකද කිව්වොත් මම අහලා තිබුණා BST වලට ඒකක් ගන්න අමාරුයි. කලාතුරකින් එන්නේ 0.0 ගානකට තමයි ලංකාවෙම ඒ එන්නේ. ඉතින් මම ඒ කාලේ හිතින්ම හදාගෙන හිටියේ B එකක් තමයි මම ගන්නෙ. B එකක් තමයි මට එන්නේ කියලා. ඉතින් මම B සාමාර්ථය ගැන කියලා ඉන්නම්. මේ ලකුණු 65 ගන්න ඕන නම් මට ගන්න ඕන තුනේ 65යි. හැබැයි ඔයාලා ටාගට් කරන්න ඕන ඒ එකක්. මම ඒ කාලේ අහලා තුනේ අමාරු දෙයක් කියලානේ. හැබැයි දැන් ඔයාලට මම කියන්න යන්නේ BST වලට ඒ සාමාර්ථයක් ගන්නවයි කියන්නේ හරිම ලේසි වැඩක්. ඒකට හරි මැනේජ්මන්ට් එකක් දන්නවනම් B එකක් නෙමෙයි එකක් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට සරලව කියලා දෙන්නම් මම කොහොමද ටාගට් කරේ කියලා. මම බැලුවා MCQ වලට ලකුණු කීයක් සාමාන්‍යයෙන් එනවද කියලා. MCQ 50ක් අපිට බලා ගන්න පුළුවන් සම්පූර්ණ පේපරේ. එතනින් අපි දැනගන්න ඕන එක MCQ එකකට එන ලකුණු ගාන. එක MCQ එකක් හරියට ගැහුවොත් අපිට එනවා 0.7ක ලකුණක්. ඉතින් මං ඊළඟට ටාගට් කරා BST B එකක් ගන්න නම් මං මෙන්න මේ කියන MCQ ගාන ගහන්න ඕන. උදාහරණයක් වශයෙන් මම ඒ කාලේ MCQ ටාගට් කරේ 35ක්. පේපරේට ගිහිල්ලා MCQ 35ක්. MCQ 35ක් ගැහුවොත් මට ලකුණු ආවා ලකුණු 24ක්. ඊළඟට මම බැලුවා මට B සාමාර්ථයක් ගන්න ඕන නම් ලකුණු 65ක් ගන්න ඕන නම් ස්ටැටඩ් එකට මෙන්න මෙච්චර ලකුණු ගානක් A level වලදී මට ගන්න වෙනවා. මම එතෙන්දි ටාගට් කරේ ස්ටැටඩ් එකට ලකුණු 15න් ලකුණු 10ක්. ඊළඟට එසේ එකේ ලකුණු එනවා 20ක්. එතනින් මම බලාපොරොත්තු වුණේ ලකුණු 12ක් වගේ ගානක්. ඉතින් පැට්‍රිකල් වල ලකුණු 30න් මම ටාගට් කරේ ලකුණු 20ක්. ඇත්තටම කිව්වොත් මේ පැට්‍රිකල් පේපරේ අපි හිතන් ඉන්නවා අමාරුයි කියලා. අපිට විභාගේ වරුණාට පස්සේ පැට්‍රිකල් පේපරේ ගොඩ දාගන්න හොඳ කාලයක් හම්බ වෙනවා. ඉතින් එතනින් ලකුණු 30න් අඩුම තරමේ ලකුණු 28ක් 29ක් ඒත් මට්ටමට යනවා කියන්නේ හරිම ලේසි වැඩක්. හරි. නැවතත් කිව්වොත් මට ගන්න ඕන වෙන තුන B එකක්. එතනින් මම MCQ 35ක් ගැහුවොත් ලකුණු 24ක් එනවා. ස්ටැටඩ් එකට කොහොම හරි ලකුණු 10ක් ගොඩ දා ගන්න ඕන. එසේ එකට 12ක් ගොඩ දා ගන්න ඕන. පැට්‍රිකල් එකට 20ක් ගන්න ඕන. 24යි 10යි 12යි 20යි ලකුණු 66ක් එනවා. මේ ගාන තමයි මට ගන්න ඕනට තිබ්බේ. ඊළඟට මම ඔයාලට කියන්නම්කෝ මගේ MCQ කොච්චර වැද්දද කියලා. මට MCQ 35ක් ගන්න ඕන වෙලා තිබුණට මගේ MCQ වැද්දා 40ක්. ඒ විදියට ගත්ත නිසා මෙතනින් MCQ 40ක් ආව නිසා මට ඒ සාමාර්ථයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔයාලට කියන්න ඕන මගේ පැට්‍රිකල් පේපරෙත් ලකුණු මම 20ක් ටාගට් කරාට ලකුණු 20ට වඩා අනිවාර්යෙන්ම ඇවිල්ලා තියෙනවා. කොහොමද විවරණ ගහන්නේ? ඒ විවරණ වලින් හරියටම ලකුණු වැඩි කරගන්නේ කොහොමද? මම ඔයාලට ඉස්සරහට අරන් යනවා.